අච්චි මම ආවේ අයියට අක්කට ස්තුති කරලා යන්න. ඒ මොකටද ළමයෝ? මම රෑ පාඩම් කරනකොට මේ අයියයි අක්කයි තමයි අත්පුඩි ගහලා දිරිමත් කරේ. අවුරුදු දෙකක් යනකම් සැලරි එක සාමාන්‍යයෙන් 20000ක් වගේ. හැබැයි ඊට පස්සේ ලක්ෂයක වගේ සැලරි එකට යන්න පුළුවන්. හරිද? එහෙනම් සර් මම අවුරුදු දෙකකින් එන්න 20000 තියන් ඉඳගනින් ඔබ. කොල්ලෝ මට රයිස් එකක් දාපන් බං. අපෝ සීයේ ඇයි හැමදාම රයිස්ම කන්නේ? අද කමුකෝ කොත්තුවක්. මොකද පණ යන්නේ නැහනේ. මට බං පණ යන්නේක නෙවෙයි ඉවසන්න බැරි බඩ යන්නේක. රජයෙන් අවතැන් වෙච්ච අයට කෝටියක් දෙනවලු. යකෝ කැරි ආතල්නේ බං. ඔතින් මාත් මේ මිදුල යට කරලා හරි ගොඩ යනවා හුත්තෝ. good evening. මිස්ටර් පාසල් එකක් තියෙනවා. හයියෝ ඔයා අද නෙමෙයි එනවා කිව්වේ දැන් මම මට දෙන්න සල්ලිත් නැහැ. අවුලක් නැ මිස් බුක් පේමන්ට් තියෙනවා යන් ගේ ඇතුළට. කොහොමද මං ඔඩර් කරලා ගෙනාවු බඩු කෑලි දෙක? රැයට තමා මට කොටන්න තියෙන්නේ. හායි. ඕකේ. සර් ඔයාගේ ජීවිතේ ලොකුම පසුතැවිල්ල මොකක්ද? මම මගේ සීයා කියපු දේ අහන්නද? එයා මොකද්ද කිව්වේ? මට ඒක හරියට ඇහුන්නේ නැහැ. අලි ග්ලාස් එකක් දාපන් බං. මොකෝ සර් මේ අද පට්ටම හැපි එකේ. සර් අර ඩිවෝස් කේස් එකෙන් දින්නවත්ද? නඩුකාරතුමා කිව්වා බං පඩියෙන් භාගයක් නඩත්තු වේදන් විදියට ගෙවන්න කියලා. ඉතින් සර් එහෙනම් කොහොම සතුටින් ඉන්නේ? ඉතින් යකෝ දැන් භාගයක් හරි තියෙනවා. කලින් මුළු පඩියම ගත්තේ ගෑණිනේ. ओ भाई मारो मुझे मारो नहीं ये मजाक हो रहा है एक सेकंड නැත්නම් කැරිම බඩගිනි බං. අනේ කෙල්ලනේ අප්පයක් දාපන්කෝ. යකෝ ඒ පාර මුන් දෙන්නම කාමරේට රිග්ගුවනේ. කැරිම සීන් එක මට උනේ අමුතු සද්දයකුත් එනවා.